මේ මොඩල් පරීක්ෂකතුමාට ආරාධනා කරමු අපි මේ ඔයාලගේ වාහනවල තිබ්බ අඩුපාඩුකම් මොනවද ඒවා රියානතුරු මේ වලට තුඩු දෙන්නේ කොහොමද නේ ඔයාලගේ වාහනවල තිබ්බ අඩුපාඩු හින්දා රියානතුරු වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා දෙන්න මොඩල් පරීක්ෂකතුමාට ආරාධනා කරන්නම් මේක මේ යුගයේ අවශ්‍යතාවයක් කාලීන අවශ්‍යතාවයක් නේ අපි සිද්ධියක් වෙන්න කලින් තමයි මේ බලන්නේ තමන්ගේ වාහනේ මොනවද තියෙන අඩුපාඩුකම් ඔයාලා හිතන්නේ නැති දේවල් සමහරට ඔයාලා හිතන්නේ නැහැ සිග්නල් ලයිට් එක නේද සිග්නල් ලයිට් එක පිච්චුනහම පොලිසිය ලියනකම් ඕක හදාගන්න නැහැ සමහර රුපියල් 100යි 150යි මේ බල්බ් එක දාන්න යන්නේ නේ ඉතින් සමහරට විවිධ මේ රියදුරන් චෝදනා කරනවා වාහනේ වටේ කැරකිලා අඩුපාඩුවක් තිබ්බේ නැහැ මේ බ්‍රේක් ලයිට් එකට ලිව්වනේ සිග්නල් ලයිට් එකට ලිව්වනේ කියලා දෝෂාරෝපණය අපිට කරනවා හැබැයි මේ සිග්නල් ලයිට් එක මේ බ්‍රේක් ලයිට් එකේ තියෙන වටිනාකම නේද කොහොමද කියලා කියන්න බෑ සමහරට මාර්ග රියානතුරක් වෙන්න හේතු වෙන්න පුළුවන් මේ සිග්නල් ලයිට් එක පත් වෙන්නේ නැති එක නේ අපි පාරේ වාහන ධාවනය කරද්දී මේක භාෂාවනේ අපි එකිනෙකා අතර වාහන අතර රියදුරන් අතර සංනිවේදනය කරන්නේ සිග්නල් ලයිට් එක නේද අපි මේක දකුණට හරවනවා වමට හරවනවා වාහනේ කියන්නේ සිග්නල් ලයිට් එක එහෙම නැතු කෑ ගහ කියන්නේ නැහැ ඒ වගේ විවිධ දේවල් ටයර් එක ඒ වගේම තමන්ගේ සයිඩ් කණ්ණාඩිය නේද ඒ වගේ විවිධ දේවල් තියෙනවා හෑන්ඩ් බ්‍රේක් එක ඉතින් මේ ගැන පුළුල් දැනුමක් අපේ මෝටර් පරීක්ෂකතුමාට තියෙනවා අපේ ආරාධනාව පරිදි ඔයාලගේ වාහන ටිකේ තියෙන අඩුපාඩුකම් පරීක්ෂා කරන්න මෙතුමාද මේ ස්ථානයට පැමිණියා ඉතින් එතුමා දුටු අඩුපාඩුකම් මොනවද කියලා මේ රියදුරන්ට පැහැදිලි කරලා දෙන්න එතුමාට මම ආරාධනා කරනවා සියලුම දෙනාට ස්ථානාධිපතිතුමා සහ අතවන ස්ථානාධිපතිතුමා ඇතුළු සියලුම මහතුන්ගෙන් අවසරයි. එතකොට අපි දැන් මේ අද වැඩසටහන බොහොම හදිසියේ අපි ආරම්භ කරත් මේක දැන් මුළු රටේම අවශ්‍යතාවයක් වෙලා තියෙනවා නේද? මොකද ඔයාලා කරන්නේ රස්සාවක් එහෙම නැත්නම් ව්‍යාපාරයක්. හැබැයි මේ ඒ ව්‍යාපාරයෙන් ගොඩක් මිනිසුන්ට ඒ කියන්නේ ඔයාලගෙන් එන කස්ටමර්ස්ලාට නැත්නම් පාරිභෝගිකයන්ට ඔයාලා විශාල සේවයක් කරනවනේ. හරිද? ඉතින් එතකොට ඔයාලගේ තියෙන වගකීම ගැන ඇත්තටම දැනුවත් වෙන්න ඕන. හරිද? විශේෂයෙන් දැනුවත් කරන්න දෙයක් නැහැ. මොකද දැන් Taman දන්නවනේ මොකද්ද මේ මම කරන දේ කියලා. හරි? දැන් ප්‍රවාහනය ගත්තාම Taman ඒ වාහනේ රියදුරාගේ අතේ තමයි අර බස්වලත් ගහලා තියෙන රියදුරු දෑතට දෙවි පිහිටයි කියලා. මොකද රියදුරා ගැන හිතලා නෙමෙයිනේ ගහලා තියෙන්නේ නේද? මොකද ඒ රියදුරාගේ දෑතට දෙවි පිහිට හම්බුනොත් තමයි අර යන මිනිසුන්ගේ ඔක්කොගේම ජීවිත ටික බේරෙන්නේ නේද? ඉතින් ඒක Tamanගේ හිතේ තියෙන්න ඕන. පාරට ගත්තාම වෙන දේවල් වලට වැඩිය මම මේ අරන් යන මිනිසුන්ගේ ජීවිතවල වටිනාකමක් තියෙනවා ඒවා තියෙන්නේ මගේ යතේ කියන එක Tamanට හැඟීමක් තියෙන්න ඕන. ඒක තමයි රියදුරෙක් කියන්නේ නේ. හරි? හැබැයි අපි දැකලා තියෙනවා හුඟක් පාර වෙන අනතුරු ගත්තාම එහෙම හැඟීමක් තියෙන මිනිස්සුද මේවා එලවලා තියෙන්නේ කියලා. නේ? උදාහරණයක් ඔයාලා හැමෝම රියදුරෝ දන්නවා අර යාංගල් මෝදර කෝච්චියට හැපිච්ච බස් එක නේ? ඒක හැප්පුණේ කොහොමද කියලා දන්නවා. පාරේ දාන්න එපයි කියලා රේල් පාර හරහා ගේට්ටුවකුත් දාලා තිබ්බා. හරි? ඒ තියද්දි පාරට දාලා 40ක් විතර ජීවිත නැති වුණා. එතකොට ඒ ජීවිතත් එක්ක බැඳිච්ච අනිත් ජීවිත පවුල් නේ ඒ ඔක්කොම අනාතයි. ගෙදරට හම්බ කරන තාත්තා නම් නැති උනේ ඒ පවුලම අනාතයි නේද? නැත්තම් අපේ ළමයෙක් නම් නැති උනේ අපේ පවුල අනාතයි නේ? ඉතින් ඒ වගේ මේක තමන් කරන රස්සාව හැබැයි ඒ රස්සාවේ තියෙන වටිනාකම වගකීම තේරෙන්න ඕන. හරි? එතකොට දැන් මේ කවුරු හරි කියන හින්දා නැත්තම් ස්ථානාධිපතිතුමාවත් පොලිසිය පාරේ ඉන්න හින්දාවත් අපි අපේ වාහන හදාගෙනවත් පාරේ හරියට ගිහිල්ලවත් හරියන්නේ නැහැ. නේද? ඒ කියන්නේ අර කෝට්ටක් අරන් එලවන්න ඕන જાතිය ඉන්නවනේ ඒ කට්ටිය නෙමෙයිනේ මේ. නේ? එතකොට Taman දැනගන්න ඕන Tamanගේ වගකීම මොකක්ද කියලා. දැන් බලන්න මේ මිනිස්සු ආරක්ෂා කරගන්න ආණ්ඩුව විසින් රජය විසින් කොච්චර දේවල් කරලා තියෙනවද? පාරවල් තියෙන තාක්කල් තියෙන දුරට පාරවල් වල ඉරි ගහලා තියෙනවා. එතකොට ඒ ඉරි වලට තේරුම් තියෙනවා. එතකොට රියදුරෝ විදිහට මේ සියල්ල දන්නවනේ. නේ? ඉස්සර කරන්න එපා කොතනද? වංගුවක තදබල වංගුවක නා ඉරි දෙකක් ගහලා තියෙනවා. නේ? එතකොට අනිත් තැන් වල තනීර ගහලා තියෙනවා. පදිකෙන්ට මාරු වෙන්න පදික මාරු දාලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම කරලා තියෙන්නේ ඇයි? මේ පාර පාවිච්චි කරන මිනිසුන්ගේ ආරක්ෂාවට.
ඉතින් ඒවා හිතන්නේ නැතුව වාහනයක් අරන් යනවා නම් එතකොට මොනවද කරන්නේ? නේ? බලන්න කිලෝමීටර කොච්චර තියෙනවද? පාර දිගට කණු ගහලා තියෙනවා මෙන්න මෙහෙමයි පාර ඉස්සරහා තියෙන්නේ කියලා. වංගුවක් තියෙනවා, හෙලක් තියෙනවා නේ? ඉතින් එච්චර දේවල් කරලා තියද්දිත් දවසකට ලංකාවේ පැය 24ක් ගත්තාම 8 දිනක් විතර මැරෙනවා. හරි? තව 20ක් 25ක් විතර සදහටම අබ්බගාත වෙනවා. මේ දැන් ඔක්කොම හොඳට අතපය තියෙන කට්ටිය ඉන්නේ. ඉතින් ඒ වගේ කට්ටිය 20 දිනක් විතර අබ්බගාත වෙනවා. එතකොට මේ පවුල් 20ක් විතර අනාතයි. ඉතින් ඕක තමයි தত্ত্বය. ඉතින් ඒක නැති කරන්නත් පුළුවන්, අවම කරන්න පුළුවන් ඔයාලටම තමයි. නේ? පොලිසියෙන් මේ කිලෝමීටරෙන් කිලෝමීටර දාන්න පොලිසියෙන් නැහැනේ. එතකොට පොලිසියෙන් ඉන්න තැන විතරක් අපි ලයිට් එක ගහලා ෂේප් එකේ ගිහිල්ලා හරිද? අනිත් ටිකේ මේ කඩම් බිඳන් ගියාපුවම ඕක තමයි தত্ত্বය. ඉතින් ඒක හදාගන්න. හරිද? අපි රස්සාවක් කරන්න ඕන. අපි ඔක්කොම ඉස්සෙල්ලා හම්බ කරන්න ඕන තමයි. තමන්ගේ පැත්ත බලන්න ඕන. හැබැයි අපි ඊට පස්සේ අපි කරන එකේ තියෙන වගකීම අපේ ඔළුවේ තියෙන්න ඕන. දැන් අපි ඇත්තටම බස් එකකට නගින්නේ හරිද? මගියෙක් විදියට ගත්තාම ඒ මිනිහා බස් එකට නගින්නේ ජීවිතේ ඉවර කරගන්න නෙමෙයි. එහෙම නැත්නම් අතපය කඩා ගන්න නෙමෙයි. නේද? එයාගේ ගමනාන්තයට යන්න. ඉතින් ඒ වුණාට අතරමඟදී අර වගේ සිද්ධි වලට මූණ දෙන්න වෙනවා හැමෝම දන්නවා. හැබැයි ඒත් එළවන රියදුරෝ එහෙම්මම තමයි යන්නේ. නේද? ඉතින් ඕක වෙනස් වෙන්න ඕන. හිතන්න ඕනේ. කාටවත් බෑනේ. බස් එකට නැත්තම් තමන් එළවන වාහනයට හිතලා එළවන්න බෑනේ. ඒක එළවන රියදුරා තමයි හිතන්න ඕන. නේද? එයාගේ හිතන විදිය වෙනස් කරගන්න ඕන. තමන්ගේ ගමන විතරක් නෙමෙයි තමන් කරන්නේ මොකද්ද කියන එක හිතන්න. එහෙම නැතුව වෙනස් කරන්න බෑ මේ පාර. මේ මැරෙන එක නවත්තන්න බෑ. නේද? එහෙම නේද? අපි කියන්න ඕනේ හැමෝම දන්නවනේ ප්‍රවෘත්ති බලනවා. රටේ තොටේ සිද්ධ වෙන දේවල් දන්නවා. ඉතින් පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරලා තමන්ගේ වාහනේ හොඳ තත්ත්වයේ තියාගෙන අර ස්ථානාධිපතිතුමා කිව්වා වගේ සිග්නල් ලයිට් එක පොඩි දෙයක් තමයි. එහෙම නැත්නම් හෑන්ඩ් බ්‍රේක් එක පොඩි දෙයක්. හැබැයි අනතුරක් වෙන වෙලාවට ඒක හින්දා වෙනවා. නේද? කීප දෙනෙක්ගේ ජීවිත එතනින්ම නැති වෙන්න පුළුවන් බල්බයක් හින්දා. නේද? ඉතින් ඕක තම තමන්ම හැදෙන්න ඕන. හරිද? හරි. බොහොම ස්තුතියි. ඔව්. ඉතින් පාසල් ශිෂ්‍යෝ ප්‍රවාහන කරනවා නම් ඒක ඊටත් වැඩිය බරපතල නෑ. මොකද ඉදිරි අනාගතයේනේ. නේද? ඉතින් සැලකිලිමත් වෙන්න. තමන්ගේ තියෙන වගකීම ගැන තමන්ට ඒක තේරෙන්න ඕන. හරිද? ඒ ගැන හිතන්න. තමන් අතින් කවුරු හරි නැති වුණොත්, ළමයෙක් නැති වුණොත් තමන්ට ඒක කොච්චර බලපානවද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. පාරේ අර රේස් එකේ යනකොට මාර්ග නීති රීති වලට අවනත වෙලා යන්නේ. අනික තමයි විශේෂ කාරණේ ඔය ඔයාලා කොච්චර දැඟලුවත් කොච්චර වේගෙන් ගියත් වෙලාව අල්ලන්න බෑනේ. නිකන් ඔයාලා ඕන්න ටෙස්ට් කරලා බලන්න දෙන්නෙක් මෙතනින් පටන් අරගෙන හරියට යන එකනයි හරිද? ඔය මේ ඉහලින් ඉගිලිලා යන එකනයි ආනමඩුවට කොච්චර වෙලාවක් ગેප් එකක් තියලා යන්න පුළුවන්ද කියලා. හරිද? විනාඩි 5ක් තියෙයි 10ක් තියෙයි. දැන් ඔයාලා මේ 10 අල්ලන්න ගිහිල්ලා කොච්චර දේවල් නැති කරගන්නවද? දැන් ඔයාලා රියදුව දන්නවනේ වාහනයක් ඒ වේගෙන් යනවා කියන්නේ බ්‍රේක් ගහන්න ඕන, කරකවන්න ඕන අරහෙට මෙහෙට. හරිද? කොච්චර දේවල් එතකොට ගෙවෙනවද? ඒ වගේ වාහනයට කොච්චර හානි වෙනවද? ඒ වුණාට අර નિયમિત විදිහට වාහන එලවන මනුස්සයට නේද? තමන්ගේ වාහනෙත් ඉතුරුයි, තමන්ගේ ඔළුව, මනස. හරිද? ඉතින් ඒව ඔක්කොම තමන් හිතන්න ඕනේ. ඉතින් හිතන්නේ නැතුව මේ රස්සාව හොඳට කරන්න අමාරුයි. හරිද? අනික් මිනිස්සු ගැන තමන් අවධානය තියෙන්න ඕනේ. හරි? නොසලකිල්ල අඩු කරලා පාරේ යන අනික් මිනිස්සුත් පාරේ යන්න ඕනනේ. නේද? සමහර රියදුරෝ යන්නේ තමන් විතරක් පාරේ යනවා වගේ නේද? ඉතින් ඒවා තමන්ම කල්පනා කරලා හැදෙන්නේ. ඒක තමයි මේ පාර ලස්සන පාරක් කරන්න තියෙන එකම විදිය. නේද? අපි මේ විභාග තියලා ප්‍රායෝගික පරීක්ෂණ කරලා ට්‍රයල් කරලා කොච්චර හොඳ රියදුරෝ එළියට දැම්මත් එයා පාර යනකොට ඒ ගැන තැකීමක් නැත්තම් මං කිව්වේ අපි ජීවිත බේරගන්න කිලෝමීටර් තියෙන තරම්ම අපි ඉරිගහලා තියෙනවනේ. අණු හදලා තියෙනවනේ. නේද? ඉතින් ඒ ඔක්කොම කරලා තියන්නේ ඇයි? මේ පරිස්සම් කරගන්න. ඉතින් තමන් පරිස්සම් වෙන්නේ නැත්තම් මොකද කරන්නේ? රියදුරාගේ අතේ තියන්නේ බස් එකේ ඉන්න ඔක්කොගේම ජීවිත. නේද?
ඉතින් පොඩ්ඩක් කල්පනාකාරී වෙලා පාරේ යන්න. එච්චරයි කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි.